Right. Reported speech part 3. Negative forms. Don't, doesn't, didn't. Third part. Number 1. Father said to me. Father said to me, don't go near the river. Don't go. And don't go, don't touch, don't eat. Karandipa, maybe Karandipa, don't. Father said to me, don't go near the river. Father said to me that. To me only father said that question. Father said that. Father said to me that. Then මෙතන don't එක දැන් සාමාන්‍ය ඔය present tense past tense වලින් ඉඳ don't එක කරන didn't වෙන්න බෑ. ඒතර ඔයගොල්ලෝ දෙපළ didn't go near the river කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. තාත්තා කියන යන්න එපා කරන්න එපා කියද්දි father said to me නැත්නම් father said හරි father said to me මතක තියාගන්න තාත්තා කියන යන්න එපා not to go. Father said to me not to go near the river. Not to go. Not to go. කන්න එපා not to eat. ගහගන්න එපා not to fight. කතා කරන්න එපා not to talk. මොකද යා නෙම යන්නේ ඈ. වරද්දන්නව තමයි දුන්නේ හරිද? වරද්දන්නව තමයි දුන්නේ. හරි. Father said to me that not to go near the river. Father said to me that not to go near the river. එතන don't එක didn't වෙන්නේ නැහැ. ඒ වෙනස තේරුම් ගන්න. වෙනස් වෙන හැටි. හරි. Number 2. Mother said to me, අම්මා මට කිව්වා don't tell lies. බොරු කියන්න එපා කියලා. එහෙනම් mother said to me that not to tell lies. දැන් ඉතින් කියලා එකක් ගෙදුනා මේ වගේ ඔක්කොම කියනවා. එක වගේ වෙනවානේ. තුට්ටක් වෙනස් කරලා දීපුවා හරි හරි mother said to me that not to tell lies. Not to tell lies. Mother said to me that not to tell lies. ඊ අවුරුද්දේ grade 10 වලදී ඉගෙනව මතක නැහැ නේ. ඉගෙනව නැද්ද මම? සාමාන්‍යයෙන් මම උගන්වනවා හැබැයි. නෑ ගිය අවුරුද්දේ ඒ කොටස් ටික අහුවෙන්නේ නැහැ නේ grade 10 වල පොඩි ටිකක් තියෙන්නේ. දැන් මේ යන්නේ ඔක්කොම ටික කරනවා. How to ask a question ප්‍රශ්නයක් අහන හැටි. එතකොට ඔය orders හරි වෙදින හැටි. How to thread තර්ජනය කරන හැටි ඒවත් තියෙනවා. report of speech එකෙන් කරනවා. හරි. Number 3, the teacher said don't come to the class late. The teacher said that not to come to the class late. The teacher said that not to come to the class late. ඒ තුන වරද්දන්නව තමයි දුන්නේ. හරි? Right. Number 4. Ruwan said, I don't like to travel. Ruwan said, I don't like to travel. Ruwan को मन travel करने කැමති නැහැ. ඔයා ගිහලා තව කෙනෙක්ට කියනවා. Ruwan කිව්වා එයා travel කරන්න කැමති නැහැ කියලා. එහෙම කියන්නේ. Ruwan said that I එක he වෙනවනේ he. දැන් ඒ don't එක didn't don't ගෙතර present නේ. past වෙනවා. He didn't like to travel. ඒක වෙනස් ඈ. Ruwan said that he didn't like to travel. ඒකත් ඉතින් හරියට නෙවෙයි මම ඉතල කියලා දීපු හින්දා නැත්නම් ඒකත් වැරදිනේ නේ. නේ? didn't මේක didn't like කියන්නේ කවදාද? didn't go වලක් කරලා past didn't go කෑවේ නැහැ didn't eat දැක්කේ නැහැ didn't see didn't saw කියන්නේ නැහැ. ඉගෙනුවේ නැහැ didn't teach ඒ වගේ. ළමයි හරි කැමති ඉන්නේ ක්ලාස් වල ලේසි දේවල් උගන්වනවාට. ළමයි කැමති ක්ලාස් එක ලේසි දේවල් උගන්වනවාට අමාරු දේවල් උගන්වනවාට. ළමයි තරන්නේ ලංකාවේ හැම එකම එහෙමයි. ලංකාවේ හැම මිනිස්සුයකම ගතියක් තමයි ලංකාවේ මිනිස්සු කැමති ලේසි දේවල් කරන්න. හැබැයි ලේසි දේවල් කරලා එහෙම ගොඩ යන්න අමාරුයි. හරිද? අමාරු දේවල් කරොත් අමාරුයි හරි කොහොම හරි කට්ට ගන්න කරොත් ගේමක් ගහ ගන්න පුළුවන්. ගොඩ යන්න පුළුවන්.
මේක ළමයින්ගේ දරුණුවටම තියෙන එක ටියුෂන් ක්ලාස් වල. විශේෂයෙන්ම ඉංග්‍රීසි ක්ලාස් වල. ඉංග්‍රීසි ක්ලාසස් වල දැන් ළමයි ගොඩාක් පුරෝගණීය ඉංග්‍රීසි ක්ලාසස් තියෙන්නේ. ළමයි සෑහෙන්න පුරෝගණීය ඉංග්‍රීසි ක්ලාස් වල ගොඩක් ඒවා උගන්වන්නේ එහෙන ලේසි දේවල්. තමයි ඈම්මීසා අදින අවුරුද්දක් විතර. ලේතින් වර්බ් තුන B verbs ඈම්මීසා අවුරුද්දක් විතර අදිනවා. ඒකම ඒ ටිකම කර ඉන්නවා. ඇයි ඒ? හේතුව මොකද්ද? එච්චර අමාරුද ඒක? එච්චර අදින්න ඕනද? ඇසෙන්ද? ළමයිට තියාගන්න පුළුවන්. ඇයි ඒ? ළමයි කැමති ලේසි දේවල් කරන්නේ. අන්ඩර්ලයින් true or false දාන්න දුන්නාම ලේසියිනේ. බෝල කර රවුම් කරන්න, යා කරන්න මැච් නේ. පින් පුළුවන් පින්තූර පාට කරන්න. ඉංග්‍රීසි ක්ලාස් වල ඒවත් කරන 11 වසරේ ඉංග්‍රීසි ක්ලාස් වල පින්තූරක් පාට කරන්න දෙනවා. ඉතින් ළමයි හරි කැමතියි. ලේසියිනේ. පට්ට ආතල්. හරිද? ඊට පස්සේ ළමයි හිතනවා එයා ලේසි සර් මරු. හොඳ රිසල්ට් එකක් දැම්මේ හොඳ ගේමක් ගෙවුවා කියලා ගෙදර ගිහිල්ලා කියනවා ඒ සර් නම් මරු. නෑ සුපිරි හොඳට උගන්වනවා හොඳට තේරෙනවා කියලා. හැබැයි කරලා තියෙන මොනවද? එක්සෑම් එකට ගියාම තමයි තේරෙන්නේ. කරලා තියෙන්නේ සීනි බෝල වැඩක් නැති මගුල් කරලා තියෙන්නේ. අමාරු දේවල් දැන් මේවා ගේම ඉගෙනුනොත් වෙන මේ සිලබස් එක. මේ සිලබස් එක ඔයාලට ඕලෙවල් වලට එන්නේ මේවා. හරි ඕලෙවල් වලට බෝල අදින්න ඉන්නේ නැහැ නේ පාට කරන්න ඉන්නේ නැහැ නේ. යා කරන්න එහෙම ඉන්නේ නැහැ ඒව ඉන්නේ නැහැ 2.50 ඒව ඉන්නේ නැහැ. හරිද? ඕලෙවල් කියන්නේ ඕලෙවල්. ඒකේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ක්වොලිටි එකක් තියෙනවා. ඒ ක්වොලිටි උගන්වන්න ඕනේ. මේක කොටසක් පොඩි කෑල්ලක් විතරයි. හරිද? එතකොට මේවා චුට්ටක් අමාරුයි. වරදිනවා. ඒතකොට අර ළමයි 100ක් 200ක් තමයි 500ක් 600ක් ඉන්න ක්ලාස් වල මේ වගේ දුන්නොත් එහෙම ඊළඟ හතියේදී ළමයි මේ භාගයට වගේ අඩු වෙනවා. ක්ලාස් වෙන්නේ නැහැ. ඇයි? උන්ට තේරෙන්නේ නැහැ නේ. උන්ට මේක අවුල් ගිය ගමන් උන් බලන අම්මා එන අමාරු ඒක හරියන්නේ නැහැ. එක්ස් කියන දේ තේරෙන්නේ නැහැ. කියලා යන අර ලේසි දේවල් කරන තැනකට යනවා. ගිහිල්ලා මේ පුරුකාරයන්ට අහු වෙනවා. ගිහිල්ලා එක්සෑම් එක කිලෝ ගන්නවා. ඒක ගන්න පුළුවන් එකාට එන්නේ C එකක්. B එකක් ගන්න පුළුවන් එකාට එන්නේ S එකක්. C එකක් ගන්න පුළුවන් එකාට එන්නේ W. ඔක තමයි දෙන්නේ. සිලබස් එක උගන්වන්න ඕන ක්ලාස් වල. කරන්න දෙයක් නැහැ. සමහරවිට බෝරින් වෙන්න පුළුවන්. අමාරු වෙන්න පුළුවන්. වරදින්න පුළුවන්. දැන් ගිය සතිය කරද්දි ලේසියිනේ. තේ ඔක්කොම ටික හරියට මාර ආතල්නේ. මාර චූන් නේද? ඒක තමයි අර වරද්දන්නව දුන්නේ ඒකයි. ආතල්නේ පුරු කරලා දැම්මා. ඒක ආතල් පුරු කරලා පෙන්නන්න ඕනේ. තමයි මේවා තමයි විභාගෙට එන්නේ. පේපර් සමාරු කරන්න මේ වගේ නේ. පේපර් ලේසි කරන්න ලේසි දේවල් දෙනවා. අමාරු කරන්නේ මේ වගේ දීලා. ළමයිට ඇඩ්‍රස් නැති වෙනවා. මොකද ඇඩි. අමාරුවෙන් හරි අකමැත්තෙන් හරි ඉගෙන ගන්න වෙනවා. සිලබස්. හරි? Malik said we didn't go on the trip. Malik said we didn't go on the trip. Malik කිව්වා අපි trip එක ගියේ නෑ කියලා. අන්න past tense didn't go past tense becomes past perfect. එහෙනම් Malik said that they hadn't gone on the trip. Malik said that they hadn't gone on the trip. Hadn't gone on, G-O-N-E, gone on, right? Gone on, hadn't gone on the trip. Trip එක අනිවාර්යෙන් on. Trip, tours, picnics, pilgrimages, ඒක අනිවාර්යෙන් on දාන්න ඕන. හරි? Number 6, the teacher said most children haven't done the homework. ගොඩක් ළමයි homework කරලා නැහැ. Report of speech. The teacher said that most children hadn't done. Has have දෙක had වෙනවා නම් hasn't haven't මොකද වෙන්නේ? Hadn't වෙනවා. ඔළුවේ නිකන් හිතන්න තියෙන්නේ. Hadn't done the homework. හරි? The teacher said that most children hadn't done the homework. Kasun said I didn't go to meet Aruni. මම අරුණිව මීට් වෙන්න ගියේ නෑ. මම අරුණිව හම්බෙන්න ගියේ නෑ කියලා කිව්වා. එතකොට reverse speech. Kasun said that he hadn't gone. hadn't gone, G-O-N-E. Hadn't gone to meet Aruni. Kasun said that he hadn't gone to meet Aruni. Aruni, අඳුරන අරුණි. රෂ් එකද? මම හිතුවේ අරුණි කෙනෙක් රෂ් එක කියලා.